මම පරක්කු වුණාද? රෝසි එන්දා කොහෙද ගියේ? ඊයේ මම ගියා යාළුවෝ කට්ටියක් එක්ක ෆිල්ම් එකක් බලන්න. මම ඔයාලට කී සැරයක් කියලා තියෙනවද ඔය ජරා ෆිල්ම්ස් වලට යන්න එපා කියලා? ඔයා ඉතින් හැම එකක්ම මනින්න එක විදියටනේ. ඒක හරි ෂොක් ෆිල්ම්. මොනවද ඉතින් තියෙන්න ඇති? කොල්ලයි, කෙල්ලයි, දුෂ්ටයයි, සින්දු 14යි, ෆයිට් 25යි, ඔය වගේ ජරාව ගොඩක් තියෙන්න ඇති. නෑ දැන් හැම සිංගල් පික්චර් එකක්ම එහෙම නෑ. මට ඔය ජරාවල් බලන්න වෙලාවක් නෑ. ඔයාට කොහෙන්ද ඉතින් ඕවට වෙලා තියෙන්නේ? ඔයාගොල්ලෝ තියෙන්නේ ගඩොලුයි, සිමෙන්ති, අර කොන්ත්‍රාත්තුවයි මේ බිල්ඩිමයි. මිනිහෙක් වුණාම හැමතිස්සෙම මොකක් හරි වැඩක් ඇති දෙයක් හිතන්න ඕන. පින්තූර බැලුවට බඩ පිරෙනවද? ඒ උනට හිත පිරෙනවනේ. හෙට හවස හම්බ වෙනවනේ. මතකයි නේද? ඔව් ඔව් මට මතකයි. එහෙනම් මං ගිහින් එන්න. හරියෝ. චියෝ. මොනවද? අර නගර සභාවේ බිල්ඩින් වලට සල්ලි පාස් වෙලාද? ඒක ටිකක් පරක් වෙන හැඩයි සර්. ඒ මොකද? කලින් හිටිය එන්ජිනියර් ට්‍රාන්ස්ෆර් වෙලා ගිහිල්ලා. අලුතෙන් ඇවිල්ලා ඉන්න එක්කෙනා කියනවා සල්ලි පාස් කරන්න කලින් ටිකක් හොයලා බලන්න ඕනේ කියලා. එහෙමද? කවුද අලුත් එන්ජිනියර්? මේ සාලිය රණසිංහ කියලා යන් හදෙක්. අලුතෙන් මෙහාට ආවා කිව්ව ඉංජිනේර් සාලිය රණසිංහ මිස්ටර්ද? ඔව් මම තමයි. මොකක්ද උමනාව? ඔය දාර මගේ කම්පැනියට පාස් වෙන්න තිබිච්ච සල්ලි වගේ පාස් කරන්න එපා කිව්වේ. ඔය කියන්නේ මොන කම්පැනියක් ගැනද? රංජිත් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්. හෝ රංජිත් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්. මං ඒකට ගෙවන එක පොඩ්ඩක් නවත්තන්න කිව්වා. ඇයි නවත්තන්න කිව්වේ? මිස්ටර් මොනවද දන්නේ බිල්ඩින් හැදිලා ගැන? අවුරුදු කීයක එක්ස්පීරියන්ස් තියෙනවද? ඕන්නයි යුනිවර්සිටි එකේ පොත් ටිකක් කියවලා ඇති. මිස්ටර් දන්නවද මේ ටවුන් එකේ තියෙන ලොකුම බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක මගේයි. මේ බිල්ඩින්ග හැදුවෙත් මමයි. තාම එක ඉරිතැලීමක්වත් වෙලා නැහැ. පේනව නේද? බොහොම සන්තෝෂයි දැනගන්න ලැබීම ගැන. හෙලෝ කවුද එන්න කිව්වේ? කමිෂනර්ද? කියන්න මං දැන් එනවා කියලා. Excuse me Mr. Samaranaik. මට හදිසි වැදගත් වැඩකට යන්න වෙලා. Anyway, nice to have met you. Goodbye. Yes. Good evening, sir. Good evening. මගේ නම ගුණවර්ධන. රංජිත් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි මිස්ටර් රංජිත් සමරනායක කිව්වා සර් පොඩ්ඩක් මුණ ගැහෙන්න කියලා. Oh, I see. එන්න ඇතුළට. වාඩි වෙන්න. Thank you, sir. ඔව්. මොනවද මගෙන් කෙරෙන්න ඕනේ? මිස්ටර් රංජිත් සමරනායක කිව්වා සර්ට මේ ටැග් එකක් දෙන්නයි කියලා. ටැග් එකක්?
සමරනායක තමසේ ඔයලා තියන්නේ බිල්ඩින් එක පාස් කරගන්න අල්ලස් දෙන්න. නෑ සර්. නෑ සර්. ටැග් එක. Don't misunderstand me. මගේ යකා උස්සන්න නැතුව බහිනවා එළියට. Good morning. Good morning. Take a seat, Mr. Samarnayaka. Mr. Samarnayaka, Mr. Sali Ranasingata අල්ලස් දෙන්න හැදුවා කියන්නේ ඇත්තද? මට මෙහෙ රැයට නවතින්න පුළුවන්ද? බෑ සර් මෙහෙනම් ඉඩ නැහැ. කලින් ආපු කට්ටියක් නැවතිලා. එහෙනම් මේ කිට්ටුව නවතින්න තැනක් තියනවද? නෑ සර්. ඇතැම්ම ගානකට තියෙන්නේ මෙච්චරයි සර්. සර්ට කැමති නම් ඇතුලේ ඉන්න කට්ටියකින් අහලා බලන්න. රංජිතුවා මෙහි? I'm very sorry. මම දැනගෙන හිටියේ නෑ ඔයගොල්ලෝ මෙහි ඉන්නවා කියලා. කො මිස්ටර් රණසිංහ? ළමයින් හොයන්න ගියා. ළමයින්ව? නෑ මම කිව්වේ තාරකා ගැන. එන්න ඇතුළට. ඇතුළට ආවට කමක් නැද්ද? නෑ ඒකට කමක් නෑ. මිස්ටර් රණසිංහ එන්න පරක්කු වේද? නෑ දැන් මේ ළඟ එනවා ඇති. මම ඔයාලව මුණ ගැහිලා ටිකක් කතා කරන්න ආසාවෙන් හිටියේ. අපේ මේ දරුවා ගැන. ඒත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ තාරකාගේ පින්තූරයක් නේද? ඔව්. හරි ලස්සන දරුවා. ඔයත් ඒ දවස්වල මේ වගේමයි. ඔයා කසාද බැඳුවත් දැන් අවුරුදු 23ක් විතර වෙන්න උනා නේද? වාඩි වෙන්න මම බොන්න මොනවා හරි ගේන්න. එහෙනම් අපේ ආදර කතාව මෙතකින් අවසానයි. නෑ රංජිත්. නියම ආදරේ කවදාවත් අවසන් වෙන්නේ නෑ. ඔයාලට මේ ගැන කවදා හරි පසුතැවිලි වෙන්න වෙයි. වෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන මෝඩයෙක් නෙවෙයි. තේරුණාද? Thank you. Mr. Ranjit Samarnayaka. මන් නැති අතරේ මෙහාට එන්න තරම් තමයි බය නැති වුණා. රංජිත් මේ මහරය යන්නේ නැ තැනක් නැතුව අතරමං වෙලා. ඉතින් මං හිතුවා මෙයා හිතන එක ඔයාට අයිති වැඩක් නෙවෙයි. ඔයාට තියෙන මං කියන විදිහට වැඩ කරන්න. තේරුණාද? Mr. Ranjit Samarnayaka. දැන් මට හොඳට අහුම්කම් දෙනවා. මම මිස්ටර් රණසිංහව ටික දවසකින් ඉඳලා හම්බෙන්නයි හිතාගෙන හිටියේ. මට ඕන කරලා තිබුණේ රුවන්වයි තාරකයි ගැන ටිකක් කතා කරන්න. ඔව් මම දන්නවා. මගේ පරිගන්නයි මේ සම්පූර්ණ ප්ලෑන් එක. මගේ අහිංසක කෙල්ලෝ තමසගේ පුතා දැලේ දාගෙන තමසට ඕන කරන්නේ තමසට වෙච්ච පරාදේ වහගන්න. සාලිය.
මිස්ටර් රණසිංහ. තාරකා මිස්ටර් රණසිංහගේ දුව කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. බොහොම අගේ. සමහර විට තමසේ දන්නේ නැතුව ඇති රෝසි මගේ නෝනා කියලාවත්. නැත්තම් පාලු රෑ මෙහෙන්නේ නෑනේ. ඔය ලැජ්ජා වෙන්න ඕන එහෙම දෙයක් කීම ගැන. තමුසේ ලැජ්ජ වෙන්න ඕනේ. මන් නැති අතර මෙහෙයි තනිපංගල මින්දීම ගැන. හරිද? හරි. ආ? කොහොමද තාරක අපේ ගියේ? ආ? ලස්සනයිනේ. හරි ලස්සනයි රුවන්. තාරකා රුවන් මට රස්සාවක් හම්බුණා තාරකා. කොහෙද රුවන්? පල්ලෙහා ගල්වලක. අනේ හොඳයි. මං කල්පනා කර